සමාධි හිටියේ නගරේ තිබුණු ලොක්කු සාදයක. එයා ඇඳලා හිටපු තද නිල් පාට සාරිය එයාගේ සුදුහමට පුදුම ලස්සනක් එක්කලා. හැබැයි ඒ ලස්සන අස්සේ ලොකු තනිකමක් තිබුණා. එයාගේ හස්බන්ඩ් දිලුම් වෙනදා වගේම යාළුවෝ එක්ක බිස්නස් ගැන කතා කර කර හිටියේ. සමාධිව එතන තනි වෙලා කියලා දිලුම්ට ගානක්වත් තිබුණේ නැහැ. "ඔයා මේ සාරියට හරිම ලස්සනයි සමාධි." ඒ ඇහුණු කටහඬට සමාධි එකපාරටම ගැස්සුණා. ඒ කවීෂ. කවීෂ කියන්නේ දිලුම්ගේ පරණ යාළුවෙක්. හැබැයි කවීෂගේ ඇස්වල තිබුණේ දිලුම්ගේ ඇස්වල නැති මොකක්ද අමුතුම දීප්තියක්. කවීෂ සමාධි දිහා බලපු බැල්ම හරිම තියුණුයි. ඒ බැල්ම සමාධිගේ ඇඟ පුරාම අමුතුම රස්නයක් පතුරවන්න සමත් වුණා. "තැන්ක්ස් කවීෂ. ඔයා කොහොමද මගේ නම දන්නේ?" සමාධි හීනියට hina වෙලා ඇහුවා. "දිලුම් කියලා තියෙනවා. හැබැයි එයා කිව්වට වඩා ඔයා ගොඩක් සරාගී." කවීෂ කිව්වේ හරිම මෘදු ඒත් බර කටහඬකින්. සමාධිගේ හිතේ පුංචි චකිතයක් ඇති වුණා. පිරිමියෙක් ඒ විදිහට කෙලින්ම වර්ණනා කරද්දී ඕනෑම ගැහණියකගේ හිත පොඩ්ඩක් සසල වෙනවා. සමාධිට දැනුණා කවීෂගේ ඇස් එයාගේ පපුවේ වංගු දිගේ හෙමින් සැරේ ගලාගෙන යනවා වගේ. ඒ බැල්මෙන් සමාධි බය වුණේ නැහැ. ඒ වෙනුවට එයාට දැනුනේ කවීෂට තමන්ව පේනවා නේද කියන සතුට. ඒ සාදයෙන් පස්සේ කවීෂයි සමාධියයි මැසේජ් කරන්න පටන් ගත්තා. මුලදී සාමාන්‍ය විහිළුතහළු වුණත් ටික දවසක් යද්දී ඒ කතා හරිම ගැඹුරු වුණා. දිලුම් වැගකට පිටපලාතකට ගිය දවසක කවීෂ සමාධිට කතා කළා. "මට ඔයාව බලන්න ඕනේ සමාධි. මං ඔයාගේ ගේ ළඟ ඉන්නේ." කවීෂගේ කටහඬේ තිබුණේ නොයිවසීලිමත් බවක්. සමාධිගේ හදවත මහා හයියෙන් ගැහෙන්න ගත්තා. "කවීෂ, මේ වෙලාවට එන්න එපා. කවුරු හරි දැක්කොත්?" "කවුරුත් දකින්නේ නැහැ. මම එන්නේ ඔයා වෙනුවෙන් විතරයි." කවීෂ කිව්වා. සමාධි දොර ඇරියා. එළියේ මහා වැස්සක්. කවීෂ අතුලට ආපු ගමන් දොර වැහුවා. මුළු සාලෙම පිරීලා තිබුණේ කවීෂගේ ඒ රළු පිරිමි සුවඳින්. කවීෂ සමාධි ළඟට ආවේ හරිම සෙමින්. එයා සමාධිගේ කොණ්ඩේ අතරින් අත යවලා ඒ සිනිදු හම ස්පර්ශ කළා. "ඔයා දන්නවද සමාධි, මම කොච්චර කාලයක් මේ මොහොත එනකම් බලාගෙන හිටියාද කියලා?" කවීෂ කෙඳිරුවා. "කවීෂ, මේක වැරදි." සමාධි කිව්වත් එයා කවීෂව තල්ලු කළේ නැහැ. ඒ වෙනුවට එයා කවීෂට තවත් ලං වුණා. කවීෂගේ පපුවේ රස්නය සමාධිට හොඳටම දැනුණා. කාමරයේ ඇතුලේ තිබුණේ හරිම අඳුරු, නිස්කලංක වාතාවරණයක්. වැස්ස බින්දු වීදුරු වල වදින තාලෙට සමාධිගේ හුස්ම වැටෙන වේගයත් වැඩි වුණා. ඔවුන් අතර තිබුණ සීමාවන් එදා රෑ සුණු විසුණු වෙලා ගියා. කිසිම ශාරීරික විස්තරයක් ඕන වුණේ නැහැ. ඒ මොහොතේ ඔවුන්ට දැනුනේ මුළු ලෝකෙම නිහඬ වුණා වගේ. සමාධිගේ හිතේ තිබුණු ඒ අවුරුදු දානක පාළුව ඒ එක ස්පර්ශයකින් දිය වෙලා ගියා. කවීෂගේ උණුසුම් බැල්ම, සමාධිගේ වෙවුලන සිරුර, මේ හැමදේම එකට මුසු වෙලා මහා ලොකු ආශ්වාදයක් ඔවුන්ට දුන්නා. ඒ තහනම් බැඳීම ඇතුලේ සමාධි තමන්වම කවීෂට පූජා කළා වගේ දැනුණා. කවීෂ සමාධිගේ පහස විඳිමින් ඇයට දැනෙන ඒ උපරිම සතුට ළඟ නතර වුණා. ඔවුන්ගේ හුස්ම එකට පැටලෙද්දී ඒ කාමරයේ ඇතුලේ තිබුණේ පුදුම සහගත රස්නයක් සහ නිදහසක්. ලෝකෙට හොරා ඔවුන් තමන්ගේම වුණු වසන්තයක් වින්දනය කළා. පාන්දර වෙද්දි වැස්ස පායලා තිබුණා. ජනේලයෙන් වැටුණු හීන් හිරු එළිය ඔවුන්ගේ මූණට වැටෙද්දී ඔවුන්ට ඇහැරුණා. සමාධි හිටියේ කවීෂට තුරුල් වෙලා. එයාගේ තාමත් ඒ ස්පර්ශයන්ගේ රස්නය ඉතුරු වෙලා තිබුණා. ඒත් ඒ සංසුන් බව අස්සේ ලොකු බයක් හෙමින් සැරේ ඔළුව උස්සන්න ගත්තා. දිලුම් තව පැය කිහිපයකින් ගෙදර එයි. කවීෂට යන්න වෙනවා. සමාධිට ආයෙමත් හොඳ බිරිඳක් වෙන්න වෙනවා. "කවීෂ, දැන් මොකද වෙන්නේ?" සමාධි හීන් හඬින් ඇහුවා. "මම දන්නේ නැහැ සමාධි. ඒත් මට ඔයාව අත්හැරින්න බෑ." කවීෂ කිව්වේ සමාධිගේ නළලට හාදුවක් දෙමින්. දෙන්නම දැනගෙන හිටියා මේකේ අවසානය හරිම කටුකයි කියලා. සිද්ධ වුණු දේ මකන්න බෑ. ඒ ලැබුණු ආශ්වාදය, ඒ විඳපු උණුසුම ඔවුන්ගේ හදවත්වල සදාකාලිකවම ලියවුණා. ආදරය කියන්නේ හරිම පුදුම දෙයක්. සමහර වෙලාවට ඒක අපිට පාර පෙන්වනවා, තවත් වෙලාවක ඒක අපිට පාර වරද්දනවා. සමාධි කණ්ණාඩියෙන් Tamanගේ මූණ දිහා බලද්දී එයා දැක්කේ කලින් හිටපු සමාධිව නෙවෙයි. එයාගේ ඇස්වල දැන් රහසක් හැංගිලා තියෙනවා.
ඒ රහස එයාගේ ජීවිතේ ලස්සනම වගේම රිදෙනම මතකයේ වෙයි. ඔවුනේ සීමාව පැනලා ඉවරයි. දිලුම් ආව දවසේ ඉඳන් සමාධි හිටියේ හරියට ගිනි කන්දක් උඩ වගේ. එයාට ඕන වුණේ වෙනද වගේම සාමාන්‍ය විදිහට ඉන්න. ඒත් හිත ඇතුලේ තියෙන රහස එයාගේ මූණෙන් පේන්න ගත්තා. දිලුම් කතා කරද්දි සමාධි ගැස්සෙනවා. හස්බන්ඩ් ළඟට එද්දි සමාධි නොදැනුවත්වම පස්සට වෙනවා. මුකුට මේ දවස්වල ඔයා හරිම වෙනස් සමාධි. ඇයි මේ බය වෙලා වගේ ඉන්නේ? දිලුම් රෑකෑම මේසෙදී අහම්බෙන් වගේ ඇහුවා. සමාධිගේ අතේ තිබුණු වතුර වීදුරුව වෙවුලන්න ගත්තා. නෑ දිලුම්, මේ ටිකේ පොඩි ඔළුවේ කැක්කුමක් ඒකයි. දිලුම් මොකුත් නොකිය සමාධිගේ ඇස් දිහාම බලාගෙන හිටියා. ඒ බැල්ම හරිම ගැඹුරුයි. සමාධිගේ දැනුණා දිලුම් Tamanගේ හිත කියවන්න හදනවා කියලා. එදා රෑ දිලුම්ට ඕන වුණේ සමාධිව තුරුල් කරගෙන නිදාගන්න. ඒත් සමාධිට දැනුනේ දිලුම්ගේ ස්පර්ශය හරිම අමුතුයි වගේ. එයාගේ හිතේ තවමත් ඇඳිලා තිබුණේ කවිෂගේ පහස විතරයි. කවිෂගෙන් එන කෝල් මැසේජ් නතර වුණේ නැහැ. එයාට ඕන වුණේ සමාධිව ආයෙමත් හම්බ වෙන්න. සමාධි බෑ කිව්වත් එයාගේ හිත ඇතුලේ තිබුණු මේ පිපාසය එයාව ආයෙමත් කවිෂ ගාවට ඇදලා ගත්තා. දවසක් හවස දිලුම් ඔෆිස් ගිය වෙලාවේ සමාධි රහසින්ම නගරයෙන් ඈත තියෙන පොඩි රෙස්ටුරන්ට් එකකට ගියා කවිෂව හම්බ වෙන්න. ඔවුන් හම්බ වුණු ඒ පෞද්ගලික කාමරයේ ඇතුලේ තිබුණේ පුදුම නිශ්ශබ්දතාවයක්. කවිෂ සමාධිව දැකපු ගමන් එයාගේ අතින් ඇදලා බදාගත්තා. මම දන්නවා ඔයාට මාව නැතුව ඉන්න බැහැ කියලා සමාධි, කවිෂ කිව්වා. කවිෂ, මට බයයි. දිලුම්ට සැකයි වගේ. සමාධි කිව්වේ කවිෂගේ කමිසය තදින් අල්ලගන්න ගමන්. ඒ මොහොතේ ඔවුන් අතර තිබුණු ඒ ආකර්ෂණය ආයෙමත් ඇවිලුණා. ඔවුන් අතර සීමාවන් ආයෙමත් බිදුණා. ඒ කාමරයේ ඇතුලේ තිබුණු මලානික එළියෙන් ඔවුන් Tamanගේම වුණු ලෝකයක අතරමං වුණා. කවිෂගේ පහස සමාධිගේ සියලුම බයවල් මොහොතකට අමතක කළා. ඇයට දැනුනේ ඒ රහස් බැඳීම ඇතුලේ තියෙන ආශ්වාදය තමයි ඇගේ ජීවිතේ එකම සතුට කියලා. හැබැයි ඔවුන් දැනගෙන හිටියේ නැහැ දිලුම් එදා රෑ කලින් ගෙදර ඇවිත් සමාධිව හෙව්වා කියලා. සමාධිගේ ෆෝන් එකේ ලොකේෂන් ෂෙයා වෙලා තිබුණු බව සමාධිට අමතක වෙලා තිබුණා. සමාධි ගෙදරෙද්දි සාලේ තිබුණේ එකම එක ලයිට් එකක් විතරයි. දිලුම් සෝෆා එකේ වාඩි විදා බලාගෙන හිටියා. එයාගේ මූණේ තිබුණේ මහා බය හිතෙන සංසුන් බවක්. කොහෙද ගියේ සමාධි? දිලුම් හීන් හඬින් ඇහුවා. මම shopping ගියා දිලුම්. shopping ගියා නම් ගත්ත බඩුකෝ? ඒ වගේම shopping mall එක තියෙන්නේ නගරයෙන් මෙහා පැත්තේ. ඔයා ගියේ අර ඈට තියෙන රෙස්ටුරන්ට් එකට නේද? සමාධිගේ මුළු ඇඟම පණ නැති වුණා. එයාට වචනයක්වත් කතා කරගන්න බැරි වුණා. දිලුම් නැගිටලා සමාධි ළඟට ආවා. එයා සමාධිගේ කොණ්ඩේන් එනේ අමුතු පිරිමි සුවඳ දෙනුනාම එයාගේ දැස් රතු වුණා. කවිෂ නේද? මගේ හොඳම යාළුවා නේද? දිලුම්ගේ හඬ වෙවුලන්න ගත්තා. මම ඔයාට ආදරය කළේ මගේ පණටත් වඩා. ඒත් ඔයාට මගේ ආදරේ මදි වුණා නේද සමාධි? සමාධි බිම වැටුණා. මට සමා වෙන්න දිලුම්, මම දන්නේ නෑ මට මොනවා වුණාද කියලා. ඒක අහම්බෙන් වුණ දෙයක්. අහම්බෙන්? එකපාරක් වෙන්නේ අහම්බෙන්. දෙවනි පාර වෙන්නේ කැමැත්තෙන් සමාධි. ඔයාලා අතර තිබුණේ රහස මම අද දැක්කා. මම ඔයාලා පිටිපස්සෙන් ආවා. ඒ රාත්‍රිය හරිම කටුකයි. දිලුම් කෑ ගැහුවේ නැහැ. බඩුමුට්ටු කැඩුවේ නැහැ. එයා කලේ සමාධිගේ ඇස් දිහා පිළිකුලෙන් බලපු එක විතරයි. ඒ බැල්ම සමාධිගේ හදවත කීතු වලට ඉරා දැම්මා. සමාධි, මම ඔයාගෙන් පරිගන්නේ නැහැ. ඒත් මට ආයෙත් ඔයාව මගේ බිරිඳ විදිහට දකින්න බෑ. අදින් පස්සේ අපි අතර කිසිම දෙයක් නැහැ. ඔයාට පුළුවන් ඔයා කැමති කෙනෙක් ගාවට යන්න. දිලුම් එදා රෑම ගෙදරින් පිට වෙලා ගියා. සමාධියේ ලොකු ගෙදර තනි වුණා. එයාට වොමනා වුණා කවිෂට කෝල් කරන්න. ඒත් කවිෂගේ ෆෝන් එක ඔෆ් කරලා තිබුණේ. පිරිමින්ට රහස් බැඳීම් කියන්නේ ආශ්වාදයක් විතරක් වුණාට ගැහණියකට ඒක Tamanගේ මුළු ජීවිතේම වෙන්න පුරුවන් කියලා සමාධිට එදා තේරුණා. කවිෂට ඕන වුණේ සමාධිගේ පහස විතරයි. දිලුම්ට ඕන වුණේ සමාධිගේ ආදරය. මාස කිහිපයකට පස්සේ සමාධි තනිවම පුංචි කාමරයක ජීවත් වුණා. දිලුම් දික්කසාදියේ ඉල්ලලා තිබුණා. කවිෂ කවදාවත් සමාධිව හොයාගෙන ආවේ නැහැ. එයා වෙනත් බැඳීමක අතරමං වෙලා හිටියා. සමාධි ජනේලයේ ළඟට වෙලා වැස්ස දිහා බලාගෙන හිටියා. එයාට මතක් වුණේ අර පරණ වැහි රාත්‍රිය. ඒ මොහොතේ විඳපු උපරිම ආශ්වාදයේ වෙනුවෙන් ඇයට ඇගේ මුළු ජීවිතේම පූජා කරන්න සිද්ධ වුණා. තහනම් බැඳීම්වල තියෙන රස්නේ වැඩි තමයි. ඒත් ඒ රස්නයෙන්ම තමයි මුළු ජීවිතේම අලු වෙලා යන්නේ. වැස්ස තාමත් වැටෙනවා. ඒත් ඒ වැස්සට සමාධිගේ හිතේ තියෙන ගින්දර නිවන්න බෑ. ඇය අතින් සීමාවන් බිඳුණා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ රහස්වල තිත්ත මතකය විතරයි.